Welcome to Givona World's YouTube channel. ඉතින් මේ මගේ පළවෙනි vlog එක. මම මගේ පළවෙනි vlog එක කරන්නේ අපේ Givona බබාගේ birth story එක ඔයාලත් එක්ක share කරගන්න එක. මගේ delivery එක උනේ 2025 දෙසැම්බර් 25. මගේ VOG Professor Tiran Dias. ඒ වගේම මම මගේ delivery කරන්න තෝරගත්ත 9 Minutes Hospital එක. මම මගේ ડોක්ටර්ට කලින්ම රික්වෙස්ට් කරලා තිබ්බා මට ඕන C-section delivery එකක් කියලා. ඉතින් මට ડોක්ටර් දින දුන්න 2025 දෙසැම්බර් 24 හවස 6ට ඇඩ්මිට් වෙන්න කියලා. ඉතින් අපි දෙසැම්බර් 24 හවස 5 වගේ වෙද්දිම හොස්පිටල් එකට ගියා. ගිහිල්ලා අපේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න අපිට ටික වෙලාවක් ගියා. මොකද අපිට කලින් තව කට්ටියක් එතන හිටියා. එයාලගේ වැඩ ටික ඉවර කරනකම් අපිට පොඩ්ඩක් ඉන්න වුණා. ඉතින් ඊට පස්සේ අපි රෙජිස්ට්‍රේෂන් එක කරගෙන හැමදේම උනාන් පස්සේ ඒගොල්ලන් අපි අපේ රූම් එකට එක්කගෙන යනවා. හරි පරිස්සමට අපි අපේ රූම් එකට යාලා එක්කගෙන යනවා. රූම් එකට එක්කගෙන ගියන් පස්සේ මට මතකයි නර්ස් කෙනෙක් ඇවිල්ලා මගේ බඩට මැෂින් එක දැම්මා. ඒකෙන් ගොඩක් අය දන්නවත් ඇති මැෂින් එක බබාගේ heart beat එක සහ බබා කික් කරන ටයිමින් එක මාක් කරන්න තමයි මැෂින් එක දාන්නේ. ඔය මම ප්‍රෙස් කරන්නේ බබා කික් කරද්දී තමයි ඒ බටන් එක මම ප්‍රෙස් කරන්නේ. ඔහොම ටික වෙලාවක් ඔය මැෂින් එක පැය භාගයක් වගේ මම හිතන්නේ තිබුණා. පැය භාගයක් වගේ තිබිලා මට මතකයි නර්ස් කෙනෙක් ඇවිල්ලා අපිට කිව්වා 7:30 වගේ වෙද්දි ඩිනර් එක අරන් ඉවර කරන්න. මොකද 11:12 වගේ වෙද්දි මාව තියටර් එකට ගන්නවයි කියලා. ඉතින් මොකද අපි ෆාස්ටින් ඉන්න ඕන නිසා ඊට පස්සේ අපි 7:00 වගේ වෙද්දි ඩිනර් එක අරගෙන ටිකක් වෙලා රෙස්ට් එකේ හිටියා. මොකද ඊට පස්සේ ලොකු දෙයකට අපි ලෑස්ති වෙන්න ඕන නිසා පොඩක් රෙස්ට් එකේ හිටියා. හැබැයි නිින්දක් නම් ගියේ නැහැ. නිදිමත තිබුණත් නිින්දක් ගියේ නැහැ. ඔය පේන්නේ මගේ හිටියපු රූම් එක. මිනි ෆ්‍රිජ් එකක් එහෙමත් තිබුණා ඒ රූම් එකේ. අපිට කොහොම හරි 10ට වගේ නර්ස් කෙනෙක් ඇවිල්ලා කිව්වා රෙඩි වෙන්න කියලා තියටර් යන්න. ඉතින් අපි බබාගේ බඩෝ මමත් ඇඳුම් ඇඳලා හැමදේම කරලා බබාගේ බඩ ටිකක් ලෑස් කරගෙන අපි ලෑස් වුණා හිමින් තියටර් එකට යන්න. ලෑස් වෙලා මම හිතන්නේ පැය දෙකක් වගේ හිටියා. මොකද ඒගොල්ලෝ කන් යනකම් පැය දෙකක් වගේ ලෑස්තිලා මම හිටියා. ඊට පස්සේ කොහොමහරි ඒගොල්ලෝ 12ට වගේ මට මතක හැටියට මාව තියටර් එකට එක්කගෙන යන්න ආවා. ඇත්තටම මාරම් බයක් ඒ වෙලේ නම් තිබුණේ. මොකද ෆස්ට් අත්දැකීම අපි දන්නේ මොකද්ද තියටර් එකේද සිද්ධ වෙන්නේ. අපි අහලා දැකලා තිබුණාට ඉතින් අපි අත්දැකීමක් ඉතින් අපිට ඇත්තටම නැති නිසා මම ටිකක් බයෙන් හිටියේ. කොහොම හරි මම තියටර් එකට එක්කගෙන ගියා. තියටර් එකට ගියාන් පස්සේ නම් මම ඒත් විනාඩි 20ක් විතර වේටින් හිටියා තියටර් එකේම තියෙන රූම් එක. ඔය මන් තියටර් එකට එක්කගෙන යනවා. ඒ ඉඳලා ඉවර වෙලා තමයි මාව මේ ගත්තේ මගේ ඉන්ජෙක්ෂන් එක දෙන්න සහ කැනුලා එක ගහන්න. ඒ ඔක්කොම කරාන් පස්සේ තමයි හස්බන්ඩ් ඇතුළට ගන්නේ. ඒ කරලා ඉවරලා ඉතින් ડોක්ටර් බබාව ගන්නවා. අපිට මට නම් ඇත්තටම දැනෙන්නේ නැහැ මුකුත්ම. අනිවාර්යයෙන් ටච් කරන එක දැනෙනවා. නැතුව අපිට පේන් එකක් ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔය ડોක්ටර් අපේ බබාව එළියට ගත්තාම බබා අන්න සද්ද මට ඇහුණා. ඊපස්සේ මම දැනගත්තා බබාව අරගෙන දැන් කියලා ඉන්නේ. ඊපස්සේ අපිට ડોක්ටර් බබාව පෙන්නනවා මේ කුඩින් බාර කුඩින්. ඒ වගේම ડોක්ටර් අපේ බබාගේ ජෙන්ඩර් එකත් එවෙලේ පෙන්නුවා. ඊට පස්සේ බබාව මේගොල්ලෝ අරන් ගියා. බබාට ඇඳුම මේ කියන්නේ ඔය රෙද් එකකින් ඔතලා වගේ ගෙන දුන්න අපිට ෆොටෝ එක ගන්න. ඒ ෆොටෝ එක අරගෙන ඉවරලත් ආපහු චුට්ට වෙලාවයි ඊට පස්සේ ආයෙ බබාව අරන් ගියා. බබාගේ ડોක්ටර්ට බබාව බලන්න සහ එයාට මම හිතන්නේ ඇඳුම් අඳින්න ඒ දේවල් කරන්න. ඒත් එක්කම හස්බන්ඩ් ගියා. මේ ඒ ගිහිල්ලා ඉවරලා මම ආයෙ විනාඩි 20කට වඩා තියටර් එකේ වේටින් රූම් එකක හිටියා. වේටින් රූම් එක කියන්නේ ඒක තියටර් එක ඇතුළේම තියෙන එකක්.
එතන ඉඳලා තමයි විනාඩි 20කට වැඩි ඉඳලා තමයි අපිව වෝඩ් එකට දැම්මේ. අතනින් පෙන්නනවා මගේ බබාව ෆස්ට් ටයිම් පෙන්නන තැන දකින්න තැන. බබාගේ චේන්ජ් එකක් පෙන්නනවා. එක වචන කරන්න අමාරුයි ඇත්තටම. ඒ වෙලේ දැනෙච්ච දේ මාරම සතුටුයි. ඉතින් මට සහ මගේ හස්බන්ඩ් දෙන්නටම හරිම සතුටුයි. ඊට පස්සේ තමයි අපි අපේ රූම් එකට එක්කගෙන ගියේ. රූම් එකට එක්කගෙන ගිහිල්ලා ටික වෙලාවකින් සෑන්ඩ්විච් එකකුයි ටී එකකුයි අර දෙනවා අපිට. මොකද පැය ගානක් ෆාස්ටිං ඉඳලා හම්බෙන්න ෆස්ට් පළවෙනි මීල් එක තමයි ඒක. ඉතින් ඒ ටී එක හරිම රසයි. මොකද පැය ගානක් බඩගින්න ඉඳලා ඒ නිසා ඒ ටී එකේ රස මාරම රසක්. ඊට පස්සෙවත් මට නිින්දයක් නම් ගියේ නැහැ. ඇත්තටම මම එළි වෙනකම් වගේ මමයි හස්බන්ඩ්යි දෙන්නම හැරලා හිටියේ. අපිට නිින්ද ගියේ නැහැ. හස්බන්ඩ්වත් මම ටිකක් නිදාගත්තා. ඒත් හස්බන්ඩ් නිදාගත්තම නැති තරම්. හරිම කියන්නේ මහන්සි ඒ හැමදේම ඉදමතත් තිබුණ නැහැ. ඉතින් බබා දැන් දන්නා බබා ඇවිල්ලා ඉන්නේ. එයා දිහා බලන් ඉන්න තමයි ඇත්තටම හිතෙන්නේ නිින්දක් එන්නේ. මොකද බයයි. නිදාගන්න තරම් මානසිකත්වයක් ඒ වෙලේ මට තිබුණේ නැහැ. මොකද බබා ගැන බයයි. බබා දිහා බලන් ඉන්නවා. එයා මොකද කරන්නේ? ආඬනවාද? එයාට කිරි ඕනේද? මොකද පැයට වගේ ෆීඩ් කරන්න ඕනේ. ඒ දේවල් නිසා අපිට මට නිින්ද ගියේ නැහැ. හස්බන්ඩ් නිදාගත්තේ නැහැ. අපි දෙන්නම හැල්ලා හිටියේ. මොකද අපි දෙන්න තමයි හිටියේ. පහුවෙන්ද තමයි අපේ ගෙදර අය ආවේ. මගේ අම්මා ආවේ අපි ළඟ ඉන්න. පළවෙනි දවසේ මායි හස්බන්ඩ් දෙන්න තනියම හිටියේ. ඉතින් ඒ නිසා අපි දෙන්නටම අත්දැකීමක් නැහැ. ඉතින් ඒ නිසා අපි දෙන්න හැල්ලා හිටියේ. අපේ හස්බන්ඩ්ට බබාගෙන් තොර ලෝකයක් තිබුණේ නැති තරම් ඇත්තටම. එයාට තිබුණේ එයා දිහා බලාගෙන එයා ළඟට වෙලා ඉඳගෙන ඉන්නේ තමයි යාට තිබුණ එකම රාජකාරියේ දවසේ. මේ 26 වෙනිදා උදේ එදා තමයි බබාගේ PCG එක සහ බබා නාවනම් කිව්වේ අපේ මේ
වෙලාවේ නම් බබා හොඳට දොයි අපේ. සැප දොයියක් එයා දොයි. කොහොම හරි දවල් 12ට වගේ 12ට 1ට වගේ තමයි මම මතක හැටියට ඒ වෙලාවේ තමයි බබා නාවන්න ආවේ. ඒ ටයිම් එකේදී මේ බබා නාවන්න ඇවිල්ලා එයාට මේ අපිට බබා නාවන්න කලින් එයා නාවන විදිය හැමදේම කියා දෙනවා. හරි. එයා හොඳට මඬනවා. ඒ නාවන වෙලාව කයින් බබාගේ ඔළුව පිහදාලා තමයි අපිට කිව්වේ බබාගේ ඇඟ හොදන්න කියලා. චන්දීක් වගේ ඇඬුවට නාලි වරුණෑ පස්සේ සැපට දොයියා. ඒ සනීපෙට යාර නින්ද ගියා. ඊට පස්සේ අපිට බබාට බර්ප් කරන විදිය කියා දෙන්න වෙනම කෙනෙක් ඇවිල්ලා බබාට බර්ප් කරන විදිය අපිට ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම කියා දෙනවා එයා. කොහොමද බබාට බර්ප් කරන්නේ මේ විදිහට විදි 3ක් වගේ කියා දුන්නා. අපේ බබාට මුල් මාස් ටිකේ බර්ප් වුණේ මෙන්න මේ විදිහට. ඒවා මේ වගේ ගත්තාම එයාට ඉක්මනට ගුඩුස් එක ගියා. ඒක හරිම ලේසි. ඊට පස්සේ එයාට ලොකු වෙන නම් අපි කරේ තියලා ගුඩුස් එක යවුවා. ඉතින් ඕක තමයි අපේ ගිවන බබාගේ බර්ත් ස්ටෝරි එක. ඉතින් මම හිතනවා මේක ඉස්සරහට ඩෙලිවරි එකක් කරන්න ඉන්න බබෙක් ලැබෙන ඉන්න අම්මා කෙනෙක්ට වැදගත් වෙයි කියලා.
ඉතින් අනික මම මේ vlog එකේදී අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මගේ ඩොක්ටර් ප්‍රොෆෙසර් ජිරාන් ඩයස්ව සහ 9 මිනිස් හොස්පිටල් එකේ ස්ටාෆ් එක. ඒගොල්ලන්ට ඇත්තටම හරිම හොඳයි. ඒ වගේම මම ඒගොල්ලන්ට ගොඩක් තෑන්ක්ස් කරනවා. මොකද මාව සහ මගේ බබාව හරිම පරිස්සමට බලාගත්ත ඒගොල්ලෝ දවස් දෙක ඇතුළත. ඉතින් අපි ආයේ ළඟදීම තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. එතකන් ගිහිල්ලා එන්නම්. bye bye.